අයිබෝන් ළමයි අද අපි බුද්ධ පරීක්ෂණයේ දෙවෙනි දවසේ පන්තිය පටන් ගන්න යන්නේ. තාම සමහර අය පන්තියට සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා. නමුත් අපි පන්තිය වෙලාවට 7:30 වෙච්චාම පන්තිය පටන් ගන්නවා. ඒකට අපිට කාලය කියන එක ඉතාම වැදගත්. ඔයාලට අපි මේකේ රෙකෝඩින් එක දෙනවා. මේ මගේ හැරෙන කොටස් රෙකෝඩින් එක හරහා බලා ගන්න පුළුවන්. තව ළමයි සම්බන්ධ වෙනවා. මම හිතන්නේ ගොඩක් අයට ගෙදර දොර වැඩ කටයුතු එක්ක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒක ගැටලුවක් නෑ. රෙකෝඩින් තියෙනවා ඕන දවසක් බලා ගන්න පුළුවන් රෙකෝඩින් තියෙනවා. ඒ නිසා අපි පාඩමට යන්. මේ සතිය අපි දුර කාලයේ වේගය ගැටලු විසඳවුවා. ටියුට් එක කොටසක් සාකච්ඡා කරා, ටියුට් දෙකක් සාකච්ඡා කරා. ඒකේ දෙවෙනි ටියුට් එකේ සම්පූර්ණයෙන්ම අපි ඉවර කරා. පළවෙනි ටියුට් එකේ කොටසක් තියෙනවා. අපි අද ඒ කොටස පටන් ගමු. මේ කොටසෙන් වැඩි ආරම්භ කරමු. දැන් මම ඇහෙනවා ඇති. ඇහෙනවා නම් chat එකට දාන්න ඇහෙනවා කියලා. alright ඇහෙනවා. මේ ටියුට් එකේ අපි නතර කරපු තැන ගංගාවල බෝට්ටු ගමන් කිරීම සහ පීරීම ආශ්‍රිත ගැටලු. ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණ විෂයේදී සමහර අවස්ථාවල චලනය වන වස්තුන් කීපයක්, චලනය වන වස්තුන් දෙකක් හෝ කීපයක් අදාළ කරගෙන ප්‍රශ්න ලබා දෙනවා වගේම ගංගාවල බෝට්ටු පිහිනීම වගේ ගැටලු අපි දැක්කා මේ සියලුම විභාගවලදී ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා දැනගන්න ඕනේ කාරණා ටික තියෙනවා. මේ කාරණා ටික මම ඔයාලට තියරි ටික මුලින්ම ඔයාලට කියලා දෙන්න. ඒ තියරි අනුව ප්‍රශ්න විසඳන්න තමයි ඔයාලට තියෙන්නේ. අපි දන්නවා ගංගාවක් කියන්නේ සාමාන්‍යයෙන් ජල පහරක් පහළට ගමන් කරන තත්ත්වයක්. ගංගාවක අපි දන්නවා මේ ඉහළ නම් මේ පහළ නම් සෑම අවස්ථාවකදීම ඉහළ සිට පහළට ජල ධාරාව ගමන් කිරීම කරනවා. ජල ධාරාව ගමන් කරන වේගය යම් කිසි වේගයක් වෙන්න පුළුවන්. අපි වේගය පැයට කිලෝමීටර වලින් දක්වනවා, තප්පරයට මීටර වලින් දක්වනවා. ඒ නිසා යම් කිසි අපි කියමු x කියලා පැයට කිලෝමීටර x වේගයකින් ඉහළ සිට පහළට ගමන් කිරීමක් කරනවා. පහළ සිට ඉහළට ජල ධාරාව කොයිම අවස්ථාවකදීවත් ගමන් කරන්නේ නැහැ. ඒක නියතයක්. ඒක ගත්තොත් පේපර් එකේ අභූත යටතේ ඔබ සිතන්න ගංගාවක ජලය පහළ සිට ඉහළට ගමන් කරනවා යයි සිතා ගාන විසඳන්න කියලා කිව්වොත් අන්න ඒ වෙලාවේදී පහළ සිට ඉහළට ගංගාවේ ජලය ගමන් කරනවා කියලා හිතලා ප්‍රශ්නේ විසඳනවා. ඇරෙන්න නැත්නම් හැම අවස්ථාවකදීම ගංගාවක ජලය ඉහළ සිට පහළට තමයි ගමන් කිරීම කරන්නේ. ඒ වගේම නිශ්චල ජලය කියලා අපිට දීලා තිබුණොත් නිශ්චල ජලයේදී අපි ගත්තොත් වැව ඒක නිශ්චල ජලය සහිත ගංගාව. සාමාන්‍යයෙන් එහෙම තියෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ගංගාව මොයකට ආශ්‍රිතව වෙන වෙලාවේදී ගංගාවේ ජල වේගය ඊටාම අවම අවස්ථාවකදී අපිට නිශ්චලයි කියලා සැලකීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ අපිට ප්‍රශ්නේදී දීලා තිබුණොත් ඇරෙන්න හැම අවස්ථාවකදීම ඔබ සලකන්නට ඕනේ ජලය ඉහළ සිට පහළට ගමන් කරනවා කියලා. ඒ නිසා අපි ඒ තත්ත්වය උඩ ජලය ඉහළ සිට පහළට ගමන් කරනවා කියන තර්කය සහ යථාර්ථය අනුව අපි ප්‍රශ්න ටික කොහොමද විසඳන්නේ කියලා බලමු. අපිට අවස්ථා තුනක් හම්බ වෙනවා.
පළවෙනි අවස්ථාව තමයි බෝට්ටුවක්. ඊට පස්සේ මොනවද? පිහිනුම් කරුවෙක්. ගඟේ ඉහළ සිට පහළට ගමන් කරනවා. ගඟේ ඉහළ සිට පහළට ගමන් කරනවා. පළවෙනි අවස්ථාව. ඉහළ සිට පහළට. පහළට. දෙවෙනි අවස්ථාව ගංගාවේ පහළ සිට ඉහළට. තුන්වෙනි අවස්ථාව ගංගාවේ එක් පියවරක සිට අනෙක් පියවරට. මෙන්න මේ අවස්ථා තුන අපි දකිනවා ප්‍රශ්නවලදී ප්‍රශ්න ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තුනට අදාළව අපි ප්‍රශ්න ගැටළු ටික විසඳන්නට කටයුතු කරමු. මුලින් අපි තියරි කොටස ඉගෙනගෙන යමු. පළවෙනි අවස්ථාව බෝට්ටුවක් ඉහළ සිට පහළට ගමන් කිරීම. ඔයාලා දන්නවා අපි කියමුකෝ ගංගා මෙහෙම වන්දිනු මේ අතර එතකොට ලේසියෙන් සමහරලාට ආරම්භ කරද්දී ඔයාලට අර විට මේක වඩා ලේසි. මෙන්න ඉහළ සිට පහළට ජලය ගමන් කරනවා. මෙන්න ඉහළ පහළ. ඒත් එක්ක බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවක් මෙන්න ඉහළින් ඉඳන් පල්ලෙහාට ගමන් කරනවා. මෙන්න බෝට්ටුවක් ඉහළ සිට පහළට ගමන් කරනවා. ඔන්න බෝට්ටුවක් ගමන් කරනවා. අපි එක මොහොතක සැලකීමේදී අපි ජල පහරේ වේගය උදාහරණයකට ගත්තොත් ජල පහරේ වේගය 5යි පැයට කිලෝමීටර්. ජල පහරේ වේගය පැයට කිලෝමීටර් 5ක්. බෝට්ටුවේ වේගය පැයට කිලෝමීටර් 10යි කියලා හිතනවා. එතකොට මේක 10කින් පල්ලෙහාට ගමන් කරනවා. ජල පහරක් පැයට කිලෝමීටර් 5කින් පහළට ගමන් කරනවා. එතකොට මේ අවස්ථාවේදී ජලයත් 5කින් යනවා. මේක 10කින් යනවා. එහෙනම් එක අවස්ථාවක් සලකනකොට ජලයේ තිබ්බ ස්ථානයේ ඉඳන් පැයට කිලෝමීටර් 5ක වේගයෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ තැනම තියෙන බෝට්ටුව තවත් පැයට කිලෝමීටර් 10ක වේගයෙන් පහළට ගිහිල්ලා තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම බෝට්ටුව ගියපු දුර මේ ජලය ගියපු දුරයි බෝට්ටුව ගියපු වේගය දෙකම එකට එකතු කරපුවාම තමයි අපිට ලැබෙන්නේ පැයට ගියපු දුර. එහෙම වුණොත් මේ එකම දිශාවට බෝට්ටුව සහ ජල පහර එකම දිශාවට යන අවස්ථාවේදී අපි ඒ ජලයේ වේගය සහ බෝට්ටුවේ වේගය අපි එකට එකතු කරනවා. එහෙනම් මේකේ සමස්ත වේගය විදිහට අපි සලකන්නේ ජල පහරේ වේගය එකතු කිරීම බෝට්ටුවේ වේගය.
එහෙනම් අපිට හම් වෙනවා පැයට කිලෝමීටර් 5යි පැයට කිලෝමීටර් 10යි. කීයද උත්තරේ? සම්පූර්ණ වේගය ජලයේ සහ භූමියේ සම්පූර්ණ වේගය පැයට කිලෝමීටර් 5. එහෙනම් මේ අවස්ථාවේදී එකම දිශාවට ගමන් කරනවා නම් අපි කලින් සඳහන් කරපු ආකාරයට වේගය දෙකෙහි එකතුවෙන් අපිට සංප්‍රයුක්ත වේගය ලැබෙනවා. හරි. එමුත් ඊළඟ අවස්ථාවට අපි ගමු ඊළඟ අවස්ථාව බලන්න. දැන් පළවෙනි අවස්ථාවේදී එකම දිශාවක නම් ජලයේ වේගය සහ බෝට්ටුවේ වේගය අපි එකට එකතු කරමු. දෙවන අවස්ථාව බෝට්ටුව පහළ කිව්වොත් කොහෙද කියලා දන්නේ නැහැ. අපි ගංගේ පහළ. ගංගේ පහළ සිට ඉහළට. මේක හරියට අපි අර වාහන දෙකක් එකිනෙකට දෙපැත්තට යනවා වගේ නිකන් ප්‍රතිවිරුද්ධ දිශාවට වගේ. අපි ගත්තොත් මෙන්න මේ විදිහට ගංගේ වතුර පාර යනවා ඉහළ පිට පහළට 5 කිලෝමීටර 5ක වේගයකින් බෝට්ටුව යනවා ඉහළට 5 කිලෝමීටර 10ක වේගයෙන්. අපි කලින් උදාහරණයක් වගේ හරි. එහෙම මේ වෙලාවේදී අපිට පැයට බෝට්ටුව කිලෝමීටර් 10ක් ඉහළට යනවා. පැයට කිලෝමීටර් 5ක් ජලය පහළට යනවා. එහෙම මේකේ සම්පූර්ණයෙන් බෝට්ටුව විදිහට උත්තරන්ත පැයට එහෙම වුණොත් විරුද්ධ දිශාවට මේ දෙක ක්‍රියාත්මක වෙන නිසා ප්‍රතිවිරුද්ධ දිශාවට මේ සංප්‍රයුක්තයෙන්නේ බෝට්ටුවේ වේගයට වඩා ජලයේ වේගය අඩු නිසා බෝට්ටුව පැය කිලෝමීටර් 5ක් පහළ සිට ඉහළට ගමන් කරනවා. මම කියපු කාරණාව තේරෙන්නේ. එහෙම ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන නිසා කියන්නේ ජල පහර මෙහෙට ගමන් කරනවා බෝට්ටුව ඉහළට ගමන් කරනවා. එහෙනම් සංප්‍රයුක්තය අපි ගත්තොත් බෝට්ටුවේ වේගය අඩු කිරීම ජලයේ වේගය. එහෙනම් බෝට්ටුව 10යි කිලෝමීටර් පැයට අඩු කිරීම 5යි කිලෝමීටර් පැයට. එහෙනම් සෑම පැයක් තුලදීම බෝට්ටුව ඉහළට කිලෝමීටර් 5ක වේගයකින් ගමන් කරනවා වගේ අපිට සංප්‍රයුක්ත වේගයක් ගන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී බෝට්ටුවක් පහළ සිට ඉහළට යනවා නම් ජලයේ වේගය බෝට්ටුවේ වේගයෙන් අපි අඩු කිරීම කරනවා. හොඳට මතක තියාගන්න. මේ වගේ ප්‍රශ්නවලදී සමහර විට පැටලෙන්නට පුළුවන්. ඊළඟ අවස්ථාව ගංගේ එක් ඉවුරක සිට අනෙක් ඉවුරට ගමන් කිරීම. මෙහිදී ගංගේ ජලය නිශ්චල
අවස්ථාවක් තිබුණොත් නිශ්චලයි කියලා සඳහන් කරොත් අපි ගඟ නිශ්චලයි කියලා අපි සලකනවා. මේ අවස්ථාව කියන්නේ. මේ අවස්ථාව එක් ඉවරට හිත අනෙක් ඉවරට මෙන්න ඉවර දෙක මෙන්න නිශ්චල අවස්ථාව අපි ගත්තොත් පළවෙනි එක නිශ්චල නම් එහෙනම් ජලය ගමන් කරන්නේ නැහැ කොහෙටවත් ඉහළට ගමන් කරන්නේ නිශ්චල අවස්ථාවක් මේක අපිට ප්‍රායෝගිකව බලන්න ප්‍රායෝගිකව අපිට අත්විඳින්නට තියෙන අවස්ථාවන් ඉතාම අල්පයි නමුත් අපිට ගාන තුල නිශ්චලයි කියලා නිශ්චලයි ලෙස සලකන්න කියලා කිව්වොත් අපි නිශ්චල විදිහට සලකන්න ඕනේ එහෙනම් කිසිම ගැටලුවක් නැතුව බෝට්ටුව මේ ඇයට අපි ඉස්සරලා වගේ පැයට කිලෝමීටර් 10ක වේගයකින් එහා පැත්තට ගමන් කරනවා. එහිදී මොකද සංරචක දෙක දෙපැත්තට තියෙන මේ ජලය ගමන් කරන්නේත් නැහැ අපි නිශ්චලයි එහෙනම් බෝට්ටුව කොහොමද ගමන් කරන්නේ කිසි ගැටලුවක් නැතුව මේ ඉවුර සිට එහා ඉවුරට ගමන් කරන්න පුළුවන් පැයට කිලෝමීටර් 10ක වේගයෙන් මෙන්න මේ දුර. ඉවුර දෙකේ දුර. හරි. දෙවන අවස්ථාව ගඟේ ජලය පහළට ගමන් කරනවා. ජලය ගමන් කරන ඒ වෙලාවේදී අපි ගානෙන් කලින් සඳහන් කරේ පැය කිලෝමීටර් 5ක වේගයෙන් යනවා නම් බෝට්ටුව මේ මොහොතේදී මෙහෙට යනවා පැය කිලෝමීටර් 10ක වේගයෙන් මේ ජලය මේ පැත්තට යනවා පැය කිලෝමීටර් 5ක වේගයෙන් හරි එතකොට අපිට බෝට්ටුව මෙන්න මේ දිශාවට ගමන් කිරීමක් සිද්ධ වෙනවා සංප්‍රයුක්ත වේගයකින්. අපි මේ අවස්ථාවේදී ජලය මෙහෙට ගමන් කරනවා නම් මේ වෙලාවේදී පළවෙනි අවස්ථාවේ නිශ්චල අවස්ථාවේදී නම් මෙතනින් පටන් අපි x ස්ථානයේ ඉඳන් අපි ගත්තොත් මේ y ස්ථානයට කෙලින්ම ලම්බකව ගමන් කිරීමේ හැකියාව තියෙනවා නිශ්චල. දැන් මේ දෙවෙනි අවස්ථාවේදී ජලය ගමන් කරන නිසා අපි මේ x ස්ථානයේ සිට ගමන් කරනකොට සංප්‍රයුක්ත වේගයෙන් නිල්ලා මේ කෙලවරට එනකොට අනෙක් පිටුරට එනකොට මෙන්න මේ වගේ දැනකින් තමයි බෝට්ටුව යන්නේ අපිට මේ යුරට ළඟා වෙන්න පුළුවන්. මේක තවදුරටත් අපිට වැඩි දියුණු කරලා මේ y ස්ථානයට යනකොට මේ බෝට්ටුව කොච්චර අංශක ප්‍රමාණයකින් ඉහළට ගමන් කළ යුතුද කොච්චර හැරීමකින් ගමන් කළ යුතුද කියලා අපිට ගාන සංකීර්ණ කළ මේ දෙන්න හදන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් බුද්ධි පරීක්ෂණයේදී පය ඇතුළත ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් ඔයාලට මෙන්න මේ වගේ ගාණක් එන්න පුළුවන් ටිකක් ඇඩ්වාන්ස් විභාගවල SLS වගේ විභාගවල එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකත් අපි බලමු කොහොමද මේ වගේ ගැටලුවක් ආවොත් විසඳන්නේ කියලා. ඒ අවස්ථාවේදී අපිට මේ සංප්‍රයුක්ත වේගය හොයා ගන්න ඕනේ. එහෙම වුණොත් දන්නවා පහයි වර්ගයද පහේ වර්ගය ඒකේ වර්ගමූලය එළියට ඉතිරිලා ඉතිරි පහේ වර්ගමූලය පයන්නට ඉතින් ඒකසේ වර්ගමූලය වගේ වේගයෙන් මේ සමන් කිරීම සිද්ධ වෙනවා.
මෙන්න මේ දුර ප්‍රමාණය මෙන්න මෙතන මේකේ සම්ප්‍රයුක්ත වේ. right. ඔන්න ඔය අවස්ථාන් තුන අපිට තියෙනවා. ඉතින් මේ අවස්ථා තුන භාවිතා කරගෙන මම ප්‍රශ්න කීපයක් දීලා තියෙනවා. අපි ප්‍රශ්න ටික විසඳන්නට යන්න. ටියුට් එකට ප්‍රශ්න මම සකස් කරපු ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේම විභාග ප්‍රශ්න ඒවට ඇතුළත් කරලා තිනවා. බලන්න අද දීපු ටියුට් එකෙත් තියෙනවා ඒ සම්බන්ධයෙන් කලින් පාඩම් වලින් අපිට ප්‍රශ්න තියෙන ඒවා අනිවාර්යයෙන්ම ඔයාලා ඊළඟ දවසේ එනකොට අනිවාර්යයෙන් කරන්න ඕනේ. පුළුවන් තරම් අද අපි දවසේ වැඩ ටික කරමු. ඒ වගේම මම ටියුට් කීපයක් දානවා. ඒ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රෙත් උත්තර අපයන්ට සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි සාමාන්‍ය දැනීමත් සාකච්ඡා කරනවා. ඒ ටියුට් එකත් ඔයාලට හෙට දිනේදී ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අනුව ඔයාලා ඒ වැඩ කටයුතු දිගටම විභාගයේ දක්වා විභාගයේ එන තෙක් මේ ඔයාලට රාජ්‍ය සේවයට එන්න ඕන නම් අවශ්‍යතාවය තියෙනවා. ඔයාලා මේ දිගට ඉන්න ඕනේ. ඉතින් බොහොමයක් පිරිස ඉන්නවා. ඉතින් කැපකිරීම කරලා මේ වෙලාවක කටයුතු මගේ ඇරලා මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මම දකිනවා සමහර අය වැඩට යනවා. ඉතින් මේ අය අමාගේ අර ඉහළ ඊළඟ විභාගයට අවශ්‍ය දැනුම එකතු කරගන්න ඉතින් කැපකිරීමක් කරන්නට ඕනේ. කැපකිරීමක් කරපු අය තමයි මෙච්චර කල් දිනලා තියෙන්නේ. කැපකිරීමක් නොකරපු අය මම දකිනවා ගොඩක් දිනීමේ සම්භාවිතාවය ඉතාම අල්පයි. ඒ නිසා අද සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට මම කියන්නේ ඔයාලට දිනන්න පුළුවන් මේ කාරණා ටික හොඳට හිතට ගන්න, හිතට ධාරණය කරගන්න අපි ඔයාලව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය දක්වා ගෙනියන්නට අවශ්‍ය කටයුතු ටික කරනවා. පළවෙනි ප්‍රශ්නය. ගංගාවක බෝට්ටු පදින මිනිසෙකු එම ගඟෙහි රළ පහර දිශාවට පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පදින අතර ඒ ස්ථානයේ සිට B ස්ථානය දක්වා ගමන් කිරීමට පැයයි විනාඩි 15ක් ගත විය. රළ පහරෙහි වේගය පැයට කිලෝමීටර් 6ක් වේ. A හා B අතර දුර කොපමණද? අපිට මේ කියන කතාව ඔන්න ගඟ තියෙනවා. බෝට්ටු පදින්න රළ පහරේ දිශාවට පැයට කිලෝමීටර් 18යි 18ක වේගයෙන් එන්න ඒ ස්ථානය අපි B ස්ථානය එතකොට A ස්ථානයේ B ස්ථානයේ මේක කාලය දීලා තියෙනවා. පැය විනාඩි 15. පැය 1යි විනාඩි 15ක් ගත වෙනවලු. අපිට හොයන්න කියනවා රළ පහරේ වේගය. රළ පහරේ වේගය පැය කිලෝමීටර් 6. රළ පහරේ ජල පහරේ වේගය කියන පැය කිලෝමීටර් 6. බලන්න මතක ඇති මේක ත්‍රිකෝණය අපි කිව්වා B S T AB අතර දුර හොයන්න ඕනේ. අපිට හොයන්න තියෙන්නේ B හොයන්න තියෙන්නේ B සමානයි S වැඩි කිරීම T. කෙලින්ම සූත්‍රයට දැම්ම අපිට උත්තරේ ගන්න තියෙන්නේ.
එතකොට AB අතර දුර කොච්චරද? අපි ඒක B කියලා. ස්පීඩ් එක ගත්තොත් මෙතනින් තියෙනවා බෝට්ටුවේ වේගය පැය කිලෝමීටර් 18යි. පැය කිලෝමීටර් 18යි. ජල පහරේ වේගය පැය කිලෝමීටර් 6යි. එකතු කරලා සම්ප්‍රයුක්ත වේග දෙකේම එක පැත්තට යන නිසා කාලය තියෙනවා පැය 1යි විනාඩි 15යි. අපි ඒක මිනිත්තු කරගෙන හදනවට වඩා අපි ඒක පැය කරගන්න ඕනේ මේ විනාඩි 15. එහෙනම් පැය 1යි 4යි 1යි 18යි 6යි 24යි වැඩි කිරීම 4න් 5යි 1යි 6යි 5 30යි මොහොන් විදිය කිලෝමීටර. හරි. එහෙම වුණොත් A සහ B අතර දුර කිලෝමීටර් 30යි. හරි. ප්‍රශ්න පත්‍රයේ උත්තර හදපු අය මේ උත්තර මාක් කරගන්න. මම හිතන්නේ මේ විදිහට හදන්න ඇති. බලන්න මේ උත්තරය ආපු කට්ටිය. හරි. හරි තාම හරි. right. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. හදාගත්තේ නැති අය හදාගන්න. එකම දිශාවට නම් අපි ජලයේ වේගය එකතු කරනවා බෝට්ටුවේ වේගය. right. මම හිතන්නේ ලියාගන්න ඇති. ඔව් එකම දිශාවට යනකොට එකතු කරනවා. මොකද එකම දිශාවට ජලය ගමන් කරනවා ජල පහර පහළට ගමන් කරනකොට බෝට්ටුවත් ඒත් එක්ක ගමන් කරනවානේ. ඒ නිසා අපි ඒ අවස්ථාවේදී එකතු කිරීමක් තමයි කරන්නේ. එකතු කරන්නේ මොකද වේග දෙක එකම පැත්තට යන්නේ එකම දිශාවට. මොකද ජලයක් යනවා. මොකද මේ ජලය දැන් ඔයාලට එකතු කරන්නේ කියලා වෙලා ගත්තාම ඔතන ප්‍රශ්නයක් නැහැ. අපි ගත්තොත් ජලය මෙතන තියෙනවා පළවෙනි පැයේ අපි කියමුකෝ A ස්ථානයේ තියෙනවා නම් මේක පැය කිලෝමීටර් 5ක වේගයෙන් යනවා නම් පහළට පැයක් යනකොට මේ ජලය දියෙන්නේ මෙතන නෙමෙයි කිලෝමීටර් 5ක් පහළින් තියෙන්නේ. පැයක් ගියාට පස්සේ පැය ඇතුළත මෙයා මෙතෙන් යනවා. අපි කියමුකෝ බෝට්ටුව වේගයක් නැතුව බෝට්ටුව විතරක් මෙතන නිකන් කියන බෝට්ටුව පහළට යන්නේ නැහැ. බෝට්ටුව පහළට යන්නේ නැහැ. බෝට්ටුව මෙන්න මේ වෙලාවේදී තියෙනවා. නමුත් ජල පහර ගමන් කරන නිසා බෝට්ටුවේ වේගයක් නැතත් බෝට්ටුව කය අවසානයේදී බෝට්ටුව මෙතෙන් ඇවිල්ලා. හොඳ ප්‍රශ්නයක් මේ තාරක ඇහුවේ. මේ බෝට්ටුවට කිසියම් වේගයක් නැහැ කියලා හිතන්නකෝ. හැබැයි එතකොට ජලය මේ ඒ ස්ථානයේ තියෙනවා නම් පැයට කිලෝමීටර් 5ක වේගයෙන් ජල පහර ගඟ ඉහළ සිට පහළට ගමන් කරනවා නම් පැයක් ඇතුළත මෙයා කිලෝමීටර් 5ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් බෝට්ටුව නිශ්චලව තිබ්බා පැයක් ඇතුළත මේක පරිහරි කියලා. ඔයාලට
ගඟක් දිහා බලාගෙන ඉන්නකොට පේනවනේ ගඟ පල්ලෙහාට කොළ කෑලි නිකන් පොල් ගෙඩියක් ගමුකෝ පොල් ගෙඩියක් තිබ්බත් පොල් ගෙඩිය එතන තියන්නේ වතුර පාරත් එක්ක පහළට යනවනේ. එතකොට පොල් ගෙඩියට වේගයක් නැහැ. නමුත් අර ජල පහර තියෙන ජලය එක ස්ථානයකින් ඉඳන් අනෙක් ස්ථානයට ගමන් කරන නිසා තමයි අපි එකතු කරන්නේ. එතකොට දැන් පැය ඇතුළත මේක මේ ජල පහර කිලෝමීටර් 5ක් ගිහිල්ලා. අපි කියමුකෝ බෝට්ටුවට වේගයක් තිබ්බා කියලා. බෝට්ටුවට කිලෝමීටර් 10ක වේගයක් තිබ්බා. 15. එහෙනම් මෙයා මෙතන දැන් ජලය මේ පැය ඇතුළත කිලෝමීටර් 5ක් යනවා. බෝට්ටුවත් මේ ජල පහරට එරෙහිව තව පැයට කිලෝමීටර් 10ක් යන්න ඕනේ. එහෙනම් එයා තව 10ක් මෙහෙට ඇවිල්ලා. එහෙනම් සම්පූර්ණයෙන් පැය ඇතුළත මෙයා 15ක් ගිහිල්ලා. සම්පූර්ණ ජලයේ 5යි බෝට්ටුවේ 10යි. හරි මම හිතන්නේ පැහැදිලි. හොඳ ප්‍රශ්නයක් ඒක. බලමු බලමු. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. ගංගාවක බෝට්ටු පදින මිනිසෙකු එම ගඟෙහි රළ පහරට ප්‍රතිවිරුද්ධ දිශාවට පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පදින අතර ගඟෙහි රළ පහරේ වේගය පැයට කිලෝමීටර් 6ක් වේ. ගඟේ කිලෝමීටර් 3ක් ගමන් කිරීමට ඔහුට ගතවන කාලය කොපමණද? හරි. අපි පළවෙනි தත්ත්ව ටික දාගන්නවා. ගඟ තියෙනවා. මෙන්න රළ පහරේ වේගය පහළට 6යි පැයට කිලෝමීටර්. මෙන්න බෝට්ටුව පදිනවා පැයට කිලෝමීටර් 18ක වේගයකින් ඉහළට. හරිද? දැන් අපිට එතන අපි A ස්ථානය කියලා ගත්තොත් මේ B ස්ථානය දක්වා දීලා තියෙනවා පැයට කිලෝමීටර් 3ක් කිලෝමීටර් දීලා දෙනවා. අපිට කාලය හොයන්න තියෙන්නේ. ටක් ගාලා ගත්තා වේග ත්‍රිකෝණය DST. දැන් මේක හොයන්න තියෙන්නේ ගතවන කාලය. කාලය හොයන්න තියෙන්නේ T සමානයි මොකද්ද? D බෙදීම S. ඒ කියන්නේ කාලය කියන්නේ දුර බෙදීම වේගය. මේක අනිවාර්යයෙන්ම මේ සමීකරණ ටික ඔයාලා මතක තියාගන්නට ඕනේ. එහෙනම් අපිට කොපමණ කාලයද? කාලය සමානයි දුර කීයද? කිලෝමීටර් 3යි. වේගය කොච්චරද? මේකෙන් ගඟේ බෝට්ටුව ඉහළට කිලෝමීටර් 18ක් යනවා. එහෙනම් පහළට කිලෝමීටර් 6ක් ජල පහර යනවා. එහෙනම් සමස්තය කීයද? අපි බෝට්ටුවේ වේගය 18 අඩු කිරීම 6යි. කිලෝමීටර් පැය. එහෙම වෙනු 3යි දෙදීම 12යි කිලෝමීටර් පැය. කිලෝමීටර් කියවෙනවා 1යි 4යි 4යි මීටර් පැය වෙනවා. පැය 4යි මීටර්. ඒ කියන්නේ පැයෙන් 4න් එකක් කියලා කියන්නේ ඔයාලා දන්නවා විනාඩි 15. එහෙනම් A සිට B දක්වා ගමන් කරන්නට කාලය ඒ කිලෝමීටර් 3 ගමන් කරන්නට කාලය මිනිත්තු 5. හරි. හරි. සටහන් කරගන්න. ඔයාලට පේනවා ඊටම ලේසි මේ ගණන් හදන්න. ගොඩක් අය මේ කියන කාරණා ටික ප්‍රශ්නය හරියට කියවලා තේරුම් නොගන්න හේතුව නිසා විභාගයේදී ඒ ප්‍රශ්නේ වරදින්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ඒකයි ගොඩක් අයට සිද්ධ වෙන්නේ
මේ ලකුණු අඩු වෙන්නේ. හරි. අපි මේ විදිහට තියරි ටික කතා කරමින් හෙමින් ගමනක් යන. තාම විභාග ගැසට් කරලා නැහැ. නමුත් දැනට ගැසට් වීමට නියමිත විභාග තියෙනවා. ඒ විභාග සඳහා පෙර සූදානමක් තියෙන්නේ. ඒ විභාග ගැසට් වුණාට පස්සේ ඔයාලට ඒ කාල සීමාව ඇතුළත නැවත මේ සියල්ල උගන්වන්න කටයුතු කරනවා. ඒ වෙලාවේදී අපි ප්‍රශ්න පත්‍ර වැඩි ප්‍රමාණයක කරන්නට කටයුතු කරනවා. ඊළඟ ප්‍රශ්නේ ගංගාවක බෝට්ටු පදින මිනිසෙකු එම ගඟෙහි රළ පහර දිශාවට පැය කිලෝමීටර් 18ක වේගයෙන් පදින අතර රළ පහරට ප්‍රතිවිරුද්ධ දිශාවට පැය කිලෝමීටර් 12ක වේගයෙන් පැදයයි. රළ පහරේ වේගය කොපමණද? අන්න. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයාලට බොහෝ විට පැටලෙන සහගත අවස්ථාවක් තියෙනවා. මොකද මේක සමීකරණයක් අපි ගොඩනගා ගන්නට ඕනේ. මොකද මේකේ දත්ත යම් කිසි ප්‍රමාණයක් අඩුයි වේග ත්‍රිකෝණයට දාන්න අපිට දත්ත අඩු නිසා අපි දත්ත හොයා ගැනීමේ ක්‍රමවේදයක් භාවිත කරනවා. දැන් මේක කියන්නේ මොකක්ද? රළ පහරේ වේගයත් එක්ක පහළට බෝට්ටු පදන ගඟේ පහළට දිශාවට පැය කිලෝමීටර් 18ක වේගයකින් පහළට 18ක වේගයෙන් පදිනවා. පැය කිලෝමීටර් ඉහළට පැය කිලෝමීටර් 12ක වේගයෙන් පදිනවා. හරි. එතකොට ඉහළට 12ක වේගයෙන් පදිනවා. පහළට 18ක වේගයෙන් පදිනවා. මේක යහන්නේ රළ පහරේ වේගය. දැන් මේ පැය කිලෝමීටර් 18යි පැය කිලෝමීටර් 12යි කියන්නේ මොකක්ද? දැන් මේකේ කාලයක් නැහැ. කාලය නැහැ. එතකොට වේගය පමණයි තියෙන්නේ. දුරක් නැහැ සඳහන් කරලා නැහැ. වේග දෙකක් තියෙනවා. එතකොට අපි හොයන්නේ රළ පහරේ වේගය කොහොමද? කාලයක් දීලත් නැහැ. අපිට වේග ත්‍රිකෝණේ මේක තියෙන්නේ වේගයක් පමණයි. වේගය විතරයි. දුරක් නැහැ, කාලෙත් නැහැ. සංරචක තුනෙන් සංරචක දෙකක් නැහැ. එක සංරචකයයි තියෙන්නේ. අපි අනිත් සංරචක දෙකම හොයා ගන්නට ඕනේ. අපි මේ වෙලාවේදී ඔයාලට මතක ඇති සමීකරණ විදිහට අපි සමගාමී සමීකරණ විසඳලා තියෙනවා O level වලදී. අපි පොඩි සමගාමී සමීකරණයක් මේකෙදි සකස් කර ගන්න ඕනේ. මේ පැය කිලෝමීටර් 18 කියන්නේ මේ බෝට්ටු පදින එක්කෙනා පහළට ගමන් කරන වේගයනේ. පහළට සම්පූර්ණයෙන්ම පදින වේගය. එතකොට ඒකේ අඩංගු වෙලා තියෙනවා අපි කියමුකෝ ජල පහරේ වේගය x නම් බෝට්ටුවේ වේගය y අපි හිතමු මේ ජල පහරේ වේගයයි බෝට්ටුවේ වේගයයි දෙකම එකට එකතු වෙලා නේද මේ පැය කිලෝමීටර් 18 හැදිලා තියෙන්නේ. හරි. එහෙම වුණොත් ජල පහරේ වේගය ධන බෝට්ටුවේ වේගය තමයි මේ පැය කිලෝමීටර් 18. හරි. හරි. මෙහෙමද ගත්තේ? දාන්න මට chat එකට. එතකොට ඉහළට යනකොට ජල පහරේ වේගය සහ බෝට්ටුවේ වේගය. ඒ අවස්ථාවේදී අපි
ජල පහරේ වේගය ගත්තේ x නේ. එහෙනම් ජල පහරේ වේගයට වඩා වැඩි වෙන්න ඕනේ බෝට්ටුවේ වේගය. දැන් බෝට්ටුවේ වේගය y ඍණ x සමානයි කීයද? 12යි කිලෝමීටර් per කිලෝමීටර් 12. ඇයි x අඩු කරන්නේ? මොකද ජල පහරේ වේගය අපි අඩු කරන්න වෙනවා නේද? අපි අඩු කරන්නේද කලින් ගානේදී. අන්න ඒ නිසා තමයි අපි මේ සමස්ත වේගය තමයි මෙයා පැය කිලෝමීටර් 12ක වේගයකින් යන්නේ ජල පහරේ වේගය ඉවත් කරලා පස්සේ. එහෙනම් බෝට්ටුවේ වේගය y නම් ජල පහරේ වේගය අඩු කරන්න ඕනේ. අපි දන්නවා මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. අපි මේ පළවෙනි සමීකරණය එකතු කරමු දෙවෙනි සමීකරණය. එතකොට අපි පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට එකතු කරද්දී අපි මේ x කැපිලා යනවා. 2y සමානයි 3යි කිලෝමීටර් පැය. එහෙම වුණොත් අපිට y සමානයි 30 බෙදීම 2යි. හැම අවස්ථාවකදීම මේ පැය කිලෝමීටර කියලා දාන්න අවශ්‍ය නැහැ. මේ සුළු කරලා අවසාන වෙලාවේදී මේවා ගණන් හරි. එතකොට ගෝල් වේගය කියලා එනවා. y සමානයි 15යි බෝට්ටුවේ වේගය අපිට එනවා පැයට කිලෝමීටර් 15ක් කියලා. එහෙනම් ජල පහරේ වේගය මේක අහන්නේ රළ පහරේ වේගය. එහෙනම් අපි මේ හරි ආට තේරෙනවනේ. අපි මේ සමීකරණේ y දාමු x ධන y සමානයි 18යි x ධන 15 සමානයි 18යි. එහෙනම් x සමානයි 18 ඍණ 15යි. සරල සමගාමී සමීකරණය. එහෙනම් 3යි කිලෝමීටර් පැයට කිලෝමීටර්. එහෙනම් රළ පහරේ වේගය කීයද? පැයට කිලෝමීටර්. උන් අපි බෝට්ටුවේ වේගය 15යි. රළ පහරේ වේගය 3යි. හරි. ලියාගත් කෙනෙක් තියයි ලියාගන්න සටහන් කරගන්න ඔයාලට. ටියුට් එකේම ටියුට් එකේම දීලා තියෙනවා ඊට. ඒ ඊට තියෙන තැන්වල ඊට තියෙන තැන මේ දේවල් සටහන් කරගන්න. හරිද? මම හිතන්නේ පැහැදිලි. ගැටලු මොනවද තියෙනවා නම් දාන්න chat එකට. right. ඊළඟ ප්‍රශ්නේ ගංගාවක බෝට්ටු පදින මිනිසෙකු එම ගඟෙහි බෝට්ටුවක් පැය 16න් කිලෝමීටර් 80ක් ඉහළටද පැය 12න් කිලෝමීටර් 72ක් පහළටද ගමන් කරයි. බෝට්ටුවේ වේගය කොපමණද? හරි. මේක හැදුවද?
මොනවාද උත්තර? හරි. උත්තර ගෝ කීපයක් තියෙනවා ඇවිල්ලා 8.1 සචින් එකේ හරි. අපි හදමු. මෙන්න ගඟ තියෙනවා බෝට්ටු පදින මිනිස්සෙක් ඉන්නවා පැය 10න් කිලෝමීටර් 80ක් ඉහළට. මෙයා පැය 16ක් ඇතුළත ඉහළට කිලෝමීටර් 80ක් යනවා. හරි. ඊළඟ එක පැය 12න් කිලෝමීටර් 72ක් පහළට. පැය 12න් කිලෝමීටර් 72ක් පහළට. ටිකක් අමාරුයි වගේ පේනව නේද? දැන් සංකීර්ණ. දත්ත මදි. දත්ත ටික ගලප ගන්න අපිට අමාරුයි. කියලා තියෙන්නේ පැය 16න් ඉහළට කිලෝමීටර් 80ක් යනවා පැය 12න් කිලෝමීටර් 72ක් පහළට යනවා. හොයන්න කියලා තියෙන්නේ බෝට්ටුවේ වේගය. හරි. බෝට්ටුවේ වේගය මම. අපි මේකට අපි දන්නවා ගඟක නම් බෝට්ටු පදින මිනිස්සෙක් පදින්නේ ගඟේ. හරි. ගඟක ජලය නිශ්චලයි කියලා අපිට දීලා නැහැ කොයිම අවස්ථාවකද. එහෙනම් ජලය පල්ලෙහාට ගමන් කරනවා. ඉහළ සිට පහළට ගමන් කරනවා. ඉහළ සිට පහළට ගමන් කරනවා. එහෙනම් ජලයට යම් කිසි වේගයක් තියෙනවා. බෝට්ටුවට යම් කිසි වේගයක් තියෙනවා. අපි ගමු මේ බෝට්ටුවේ වේගය x කියලා. ජලයේ වේගය y කියලා. හරි. අපිට මුලින් හොයා ගන්නට ඕනේ ඉහළට යන වේගය කොච්චරද කියලා. කොච්චරද? ඉහළට යනකොට අපි කියමු ඉහළට යනකොට අපි දන්නවා බෝට්ටුවේ වේගය හරින ජලයේ වේගය තමයි ඉහළට යන වේගය. ඉහළට යන වේගයෙන් කිලෝමීටර් 80ක් ගිහිල්ලා තියෙනවා පැය 16න්. වේග ත්‍රිකෝණය ගත්තා DST අපිට වේගය හොයාගන්න තියෙන්නේ. එතකොට ස්පීඩ් එක එහෙනම් දුර බෙදීම කාලය 80 බෙදීම 16. හරිනේ. එහෙනම් x දින y සමාන 80 බෙදපුවම කීයද? 30යි කිලෝමීටර්. හරිනේ. ඔතන නැත්නම් කිලෝමීටර් මෙතන පැය. එහෙනම් පළවෙනි අවස්ථාවේ අපි ඉහළට යන අවස්ථාවේදී වේගය ගත්තා. උත්තරක්ද? පහළට යන අවස්ථාවේ අපි පහළට. එහෙනම් x ධන y සමානයි කොච්චරද? 72 බෙදීම 12 කිලෝමීටර් පැය. වේග ත්‍රිකෝණයට අනුව 72 බෙදීම 12 කියන්නේ. හරි නේද? අනේ මෙතන
යක් නෙමෙයි 80000ෙන් බෙදපුවාම යක් කියලා කොහොමද 80000ෙන් බෙදපුවාම 5යි. හරි හරි. හරි කාර්යයක්. ඒක තමයි. මම බැලුවේ කට්ටිය අවධානයෙන් ඉන්නවද කියලා. හොඳයි ඈ. 72 12න් බෙදපුවාම කීයද? 6යි කිලෝමීටර් කිලෝමීටර් 6යි. එහෙනම් බෝට්ටු පදින එක්කෙනා ඉහළට යනකොට පැයට කිලෝමීටර් 5ක වේගයකින් යනවා. පහළ ඉහළ සිට පහළට යනකොට පැයට කිලෝමීටර් 6ක වේගයකින් එනවා. අපි අහලා තියෙනවා බෝට්ටුවේහි වේගය කොපමණද? ඔය බෝට්ටුවේ වේගය x කියලා නේ ගත්තේ. ජලයේ වේගය y. හරි. එහෙනම් මෙන්න සමීකරණ දෙක තියෙනවා. පළවෙනි සමීකරණය x ඍණ y සමානයි 5යි කිලෝමීටර් 6. ඊළඟට පළවෙනි සමීකරණය ඊළඟට දෙවෙනි සමීකරණය x ධන y සමානයි 6 කිලෝමීටර්. අපි මේ සමීකරණ දෙක අපිට හොයාගන්න ඕනේ x අපි එකට එකතු කරමු. පළවෙනි සමීකරණය එකතු කිරීම දෙවෙනි සමීකරණය. අපි මේ දෙක එකතු කරනවා y ට y කැපිලා යනවා. x සමානයි 5 ඒක දෙකම 11යි. x සමානයි 11 බෙදීම 2යි. ඒ කියන්නේ 5.5යි පැයට කිලෝමීටර්. හරි. හදාගත්තේ නැත්නම් හදාගන්න. එහෙනම් බෝට්ටුවේ වේගය x කියන්නේ පැයට කිලෝමීටර් 5.5යි. අපිට ජලයේ වේගය හොයාගන්න පුළුවන්. x ධන y කියන්නේ 5යි. x කියන්නේ 5.5 ධන y සමානයි 6යි. y සමානයි 6 ඍණ 5.5යි. y සමානයි 0.5යි කිලෝමීටර් පැය. ඒ කියන්නේ බින්දුවද මේ ඊටාම සෙමින් ගලන ගංගාවක් මේක. ගඟේ වේගය ජලයේ වේගය පැයට කිලෝමීටර් 0.5යි. හරි. හරි පේන්නේ. හරි. හරි අමාරුද මේ ගණන් නෑනේ මේවා මොනවද නේද මේ ගණන් මේව දුන්නොත් දැන් හදන්නන්නේ එළකෝ දැන් හදන්න මේ දැන් හදන්න පුළුවන් හරි very good හැබැයි විභාගයට ගිහිල්ලා දුන්නාම තමයි බැරි ඒ වෙලාවට කට්ටියට මොකද වෙන්නේ ටයිම් එක ඔයාලා දැන් ඉතින් ගෙදර ඉන්නේ තමන් ඉන්න තැන නිකන් හරි රිලැක්ස් එකේ ඉන්නේ ඔයාලට විභාග ශාලාවට ගිහුවම පැයයි හම්බෙන්නේ පැයට ප්‍රශ්න 50ක් හම්බ වෙනවා ඉතින් පැයට ප්‍රශ්න 50ට විනාඩියයි තප්පර ගානක කාලයක් ඔයාලට හම්බෙන්නේ ඉතින් ඒ තුල හදන්න ගියාම
පීඩනය මේන් පේපර් එක දෙනවා පැය යනවා දැනෙන්නෙත් නැහැ. තව විනාඩි 5යි තියෙන්නේ කියලා කියනකොට තමයි ඔයාලට පැය ගිහිල්ලා කියලා මතක් වෙන්නේ. බොරු නම් බලන්නකෝ විභාගෙට ගිහිල්ලා. මේ මම කියන්නේ බොරුද කියලා විභාගෙට. ගිහිල්ලා පැයට කරන සමහර අයට ඔය පේපර් එකේ පොඩි ට්‍රික්ස් එකක් පාවිච්චි කරන මැද හරියෙන් වගේ සමහරවිට ටිකක් කියවලා තේරුම් ගන්න බැරි සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්නේ දෙක තුල සාමාන්‍ය විනාඩියක් දෙකක් තුනක් විතර එල්ලිලා හිටියොත් ඔයාලට පහළට යන්න. මොකද ඔයාලට දැන් ඒකට යොදවපු කාලය ඔයාලා බලනවා මේක හදන්න පුළුවන් මේක තව ටිකක් වෙනවා. එතකොට එතෙන්දී අපි ඒකට අවධානය යොමු කරනවා වැඩි වෙනවා. එතකොට අවසානයේදී ප්‍රශ්න ටික ඔයාලට සමහර වෙලාවට බලන්නත් බැරි වෙනවා. මං කිව්වේ අර එක අප ක්ලාස් එක හම්බෙච්ච ළමයෙක් ඔය කිව්වේ එයාලා විභාගෙට ගිහිල්ලා කරලා ප්‍රශ්න 13යි මාර්ක් කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණ පේපර් එක අවුල් අනේකයි. මේක පුහුණු වෙලා යන්න ඕනේ. අපි ඊළඟට ඔයාලට අපි පැයක පේපර් එක දෙනවා. පැයට කොහොමද මේක හදන්නේ කියලා අපි ප්‍රැක්ටිස් කරනවා. ඒ ප්‍රැක්ටිස් කරවලා තමයි විභාගයකට ඔයාලා යවන්නේ. ඒ නිසා මේ කරන ඩියුට් එක හරියට ඔයාලා නැවත වතාවක් හදන්න, නැවත වතාවක් බලලා ඒ තියරිය ඔළුවට දාගන්න. හැම අවස්ථාවකදීම අපි කොහොමද මේක කරන්නේ කියන එක ඒ විදිහට ක්‍රමානුකූලව ගියොත් ඔයාලට මේ බුද්ධි පරීක්ෂණ ගැටලු ඉතාම ලේසි. සමහර ගැටලු දෙනවා තප්පර 5යි තප්පර 10යි. සමහරුන්ට අමාරුයි. දැන් අපි ගොඩක් අර එක මේ ගියපාරේ මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? ඈ මොනවාද? 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 3යි 6යි 10යි 15යි 3යි 6යි 10යි 3යි 6යි 15 ධන 10යි ධන 6යි 25යි 31යි තප්පර ගානයි යන්නේ. ඉතින් මේ වගේ කිටි ක්‍රම ඔයාලා සාමාන්‍යයෙන් බුද්ධි පරීක්ෂණ ගැටලුවකදී මම මේ ඊළඟ ටියුට් එකට යන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් කියන්නේ. මේ ටෙක්නික් ටික ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මේවා මතකේ තියාගන්නත් ඕනේ. දැන් දන්න කෙනෙක් නම් මෙහෙම ත්‍රිකෝණයයි මෙහෙම එකයි මේක ගණන් කරන්න ගිහම ඔළුව අවුල් වෙනවා. මේ ත්‍රිකෝණ ටික. මේක දන්නේ එක්කන ටක් ගාලා ගන්න. තව ටිකක් තියෙනවා ඉතුරු වෙලා පේපර් එක ටියුට් එකේ. අපි එදා දුම්රිය පාලම් ගැටලු ටික කරා නේද? නෑ ඒ ටික තියෙනවද? ප්‍රශ්නයකේ එකක් කරන්නේ. රයිට් අපි ඒ ටික ආයෙ ටිකක් කරමු. එහෙනම් ඒ ටිකක් කරමු. හරි. නැවත මතක් කරන්නම් දුම්රිය පාලම් ගැටලු. දුම්රියක දිග සහ පාලමේ දිග සෙවීම. අමතක අය මම හිතන්නේ මම කීසතියේ ඒක සම්පූර්ණයෙන්ම කරා වගේ මට මතකයි. සම්පූර්ණ කොටස හරි පොල් ටික කරා. මම නැවත මතක් කරන්න. වෙලාවට ආරක මතක් කරගන්න. හරි. කිසියම් අවස්ථාවක දුම්රිය
පාලමක්. අපි ගත්තොත් දුම්රියකටත් යම් කිසි දිගක් තියෙනවා. පාලමකටත් යම් කිසි දිගක් තියෙනවා. අපි දුම්රියේ දිග අපි x කියලා ගත්තොත් පාලමේ දිග y කියලා ගත්තොත් එන පාලම දුම්රිය. මේක යන වේගය තියෙන 72ක් කියලා පැය කිලෝමීටර් 72 වේගයෙන් ගියොත් එහෙම පාලමේ දිග හොයන්න කියලා ගත්තොත් මේ දුම්රියේ දිග අනිවාර්යයෙන්ම සැලකිය යුතුයි. ඒකද දුම්රිය පොඩි දිගක් නෙමෙයි සාමාන්‍ය දිගක් තියෙන. බිංගයක් වෙන්න පුළුවන්, පාලමක් වෙන්න පුළුවන්, නතර කරපු වාහන වෙන්න පුළුවන්. ඔයාලට අවස්ථාවකදී මේ දුම්රියේ දිගයි පාලමේ දිගයි දෙකම සලකලා තමයි අපිට ගණන් හදන්නට ඕනේ. හරි අපි ඒකේ පළවෙනි ප්‍රශ්නෙට යන්න. පළවෙනි ප්‍රශ්නේ කරාද? කරේ නැහැ කියලා දානවා. හරි කරේ නැත්නම් අපි කරමු. දුම්රියක් A සිට B දක්වා ගමන් කිරීමේදී Aට පාලමක් මුණ ගැසේ. මෙම පාලම පසු කිරීමට දුම්රියට තප්පර 30ක් ගත වේ. දුම්රියේ වේගය පැය කිලෝමීටර් 72ක් වන අතර දුම්රියෙහි දිග මීටර් 100ක් වේ. පාලමේ දිග කොපමණද? දැන් මොකද්ද මෙතන කියන්නේ? A සිට B දක්වා ගමන් කිරීමේදී Aට පාලමක් මුණ ගැහෙනවා. ඔව් හරි කතාව. හරි පාලමක් මුණ ගැහෙනවා. පාලම පසු කිරීමට තප්පර 30ක් දුම්රියට ගත වෙනවා. දුම්රියේ වේගය පැය කිලෝමීටර් 72 නම් දිග මීටර් 100ක් නම් පාලමේ දිග කොපමණද? right. මෙන්න දුම්රිය තියෙන අපි නිකමට හිතමු. ඔන්න දුම්රියක් එනවා. ඔන්න දුම්රිය එනවා. හරිද? මෙන්න පාලම. ඔන්න පාලම. මෙන්න පාලම. ළමයි ඔන්න පාලම. මේක මේ පැත්තට යනවා. මෙන්න දුම්රිය. ඔන්න මෙන්න මේ වෙලාවේ පාලම මුණ ගැහෙනවා. ඔන්න දැන් මේක මෙහෙම යනවා. බිල්ලකට අන්තිමට ගියම දුම්රිය මේ කොටස ඕමනේ තියෙන්නේ. එහෙනම් පාලම පහු කරන්න දුම්රියේ මේ කෙළවර පහු වෙන්න ඕන නේද එහා පැත්තට. හරි. එහෙනම් දුම්රිය මෙන්න මේ දුම්රියේ මුල් කෙළවර x නම් y නම් දුම්රිය පාලම පහු කරන්න මේ ගානට එන්න ඕන නේද? මෙන්න y මෙන්න x දුම්රිය. ගිහිල්ලා එහෙනම් මේ තප්පර 30 ගත වෙන්නේ මේ දුම්රිය මෙතනින් පටන් අරගෙන මෙතනින් ඉවර වෙන ටිකරනේ තප්පර 30 යන්නේ. එතකොට එහෙනම් මේ දුම්රියේ දිග මීටර කීයද? 100 අඩංගු වෙන්න ඕන නේද? එහෙනම් පාලමේ දිග කොච්චරද? අපි පාලමේ දිග ඉතින් කියලා ගමුකෝ. වේගය දීලා තියෙනවා 72 කිලෝමීටර් පැය. පැය කිලෝමීටර් 72යි. තේන්නේ right. වේගය දීලා තියෙනවා 72යි පැය කිලෝමීටර්. හරි. වේග ත්‍රිකෝණය මතක තියාගන්න. කොයිම අවස්ථාවකදීවත් අමතක කරන්න DST. කාලය තියෙනවා. කාලය තප්පර 30යි. හරි. දැන් මෙතන තියෙන්නේ පැයට කිලෝමීටර්. මෙතන තියෙන්නේ තප්පර. අපි මොකද කරන්නේ? තප්පරයට මීටර කියලා හදා ගන්න ඕනේ. හරිද? එතකොට පාලමේ දිග තියෙනවා අපිට z කියලා. දුම්රියේ දිග තියෙනවා අපිට මීටර 100ක්. හරි. අපි දුම්රියේ වේගය තප්පරයට මීටර බවට පත් කරගමු. කොහොමද අපි පැයට කිලෝමීටර් තප්පරයට මීටර බවට පත් කරගන්නේ? කොහොමද? අර කොහොමද? දාන්න බෑ. හරි. උදාහරණ 18න් 5න් වැඩි කරනවා. right. එහෙනම් වේගය
වේගය පැයට කිලෝමීටර් තප්පරයට මීටර් කරගන්න අපි 18න් 5න් වැඩි කරනවා. තප්පරයට මීටර්. කැපෙනවද? එකයි 36යි 4යි. එහෙනම් තප්පරයට මීටර් 20ක වේගය. වේගය කොච්චරද? තප්පරයට මීටර් 20යි. පාලම පහු කරන්න කාලය කොච්චරද? තප්පර 30ක්. රයිට්, තප්පර 30 තියෙනවා. වේගය තියෙන අපිට දුම්රියේ එහෙනම් මේ තප්පර 30 ඇතුළත ගමන් කරන දුර කොච්චරද? අපි හොයාගන්න ඕනේ d. දුර හොයාගන්නේ d. t සමානයි st. වේගය කීයද? 20යි. තප්පරයට මීටර් වැඩි කිරීම තප්පර 30යි. තප්පරයට කපිලා යනවා 0.0600යි. මීටර් 600යි. මේ තප්පර 30 ඇතුළත දුම්රිය ගමන් කරනවා මීටර් 600ක්. මේ මීටර් 600 ඇතුළත තියෙනවා පාලමේ දිග සහ දුම්රියේ දිග. හරි. මම උඩ ටික මකනවා. ආයපත්. මේ ටික සටහන් කරගන්නකෝ. සටහන් කරගන්න. හරි. හරි. අපි දැන් මීටර් 600ක් හොයාගත්තා. d හොයාගත්තා 600යි කියලා මීටර්. මේ d අයිති වෙන්නේ දුම්රියේ දිග. දුම්රියේ දිග මීටර් 100යි. මීටර් 100 කියන්නේ දුම්රියේ දිග ධන පාලමේ දිග. දුම්රියේ දිග කීයද? 100යි මීටර්. එහෙනම් පාලමේ දිග ඊයද 600යි මීටර්. එහෙනම් පාලමේ දිග සමානයි 600 ඍණ 100. ඊයද 500යි මීටර්. පාලමේ දිග මීටර් 500යි. හරි. ලේසි නේද? යාලට මේ ගාන දැන් හදනකොට ලේසි, විභාගයට ගියපුවාම අමාරුයි. හේතුව මොකක්ද? ප්‍රැක්ටිස් කරලා නැහැ. ඒ වෙලාවේදී තියෙන ටෙන්ෂන් එකත් එක්ක තමයි. ඒ හින්දා මේ ගණන් වලට මේ වගේ ගණන් වලට මේ වගේ ගැටලු වලට තියෙන බය නැති කරගන්න ඕනේ. දුම්රිය පාලන කියන්නේ අපිට දැන් කිසි ගැටලුවක් නැහැ. ක්ෂණිකව හදන්න පුළුවන්. අපිට තියෙන්නේ දුම්රියේ දිග මේ පාලමේ දිගට එකතු කරලා ගන්න එක. හරි, අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. තියාගන්න නැති තියාගන්න නැති මොකද? හදාගන්න නැති. රෙකෝඩින් එකක් දෙනවා. රෙකෝඩින් එකත් එක්ක බලන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. එකම දිශාවට එකම දිගින් යුත් දුම්රිය දෙකක් ගමන් කරන අතර එකක වේගය පැයට කිලෝමීටර් 54ක් වන අතර අනෙක දුම්රිය වේගය පැයට කිලෝමීටර් 42ක් වේ. එක දුම්රියට අනෙක් දුම්රිය පසු කිරීමට ගත වන කාලය තප්පර 30කි.
දුම්රිය දිග හොයන්න. රයිට්. මේ ගාන හැදුවනේ. හරි. මේ ගාන හැදුවා කියන. ඔව්. මේක ගිය පාර නීති විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයේ නීති ප්‍රවේශයට ආපු ප්‍රශ්නයක්. මීටර් 100 තමයි ඒකේ උත්තරේ. කලින් රෙකෝඩින් එකේ තියෙනවා මේක හදපු විදිය. මම දැන් නැවත හදන්නේ නැහැ. ඒක බලලා ඔයාලා හදාගන්න. මොකද මේක හැදුවා කියලා කලින් ක්ලාස් එක හිටපු අපේ දරුවෝ කියනවා. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පීනම් දුම්රියක් පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරන අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට Q නැමැති දුම්රියක් පැයට කිලෝමීටර් 270ක වේගයෙන් ගමන් කරනු ලැබේ. එහිදී P දුම්රිය මීටර් 150 දිගවන අතර Q නැමැති දුම්රිය මීටර් 250ක දිගින් යුක්ත වෙයි. මෙම දුම්රියන් දෙක එකිනෙකට පසු කිරීමට ගතවන කාලය සොයන්න. දැන් ඔයාලට තේරෙනවද මේ ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කරුණු ටිකක්. නමුත් මේක කියවලා තියෙන ලියලා තියෙන විදිහ වෙනස්. එතකොට මේ ප්‍රශ්නේ කියවන්න අපිට තප්පර 30ක් විතර යනවා. ඉතින් මොකද තමයි ඔයාලා දැන් මේ කියවීම සහ මේ ප්‍රශ්න අවබෝධ කරගන්න එකත් අපි මේ කාලය තුල ප්‍රගුණ කර ගන්න ඕනේ. මොකක්ද කියන්නේ? P නම් දුම්රියක් පැයට කිලෝමීටර. P දුම්රිය තුන පැයට කිලෝමීටර 180ක වේගයකින් ගමන් කරනවා. හරි. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් Q කියන දුම්රියක් එනවා. ඒක පැයට කිලෝමීටර 270ක වේගයෙන් යනවා. P දුම්රිය මීටර 150. මෙන්න මේකේ දිග 150යි මීටර. Q දුම්රිය මීටර 250යි. Q මං දැනේ බඩු පටවන දුම්රියක් වෙන්න ඇති. ඒක ටිකක් දිගයි. P සහ Q මේක ප්‍රතිවිරුද්ධ දිශාවට එන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවට එනවනම් මේ වේග දෙක අපි කිව්වේ කලින් පාඩමේ අපි උගන්වනවා ප්‍රතිවිරුද්ධ දිශාවට යම් කිසි දෙයක් එනවා නම් මේ වේග දෙක අපි එකට එකතු කරනවා. එම දුම්රිය දෙක එකිනෙකට පසු කිරීමට ගතවන කාලය කොච්චරද? කාලය තමයි අහන්නේ. රයිට්. මෙතන තියෙනවා පැයට කිලෝමීටර් මෙතන මීටර්. එහෙනම් අපි මොකද කරගන්න ඕනේ? මෙන්න P අපි නිකමට කියමු මෙන්න P දුම්රිය දිග P දුම්රිය මෙන්න P දුම්රිය මෙන්න Q දුම්රිය. ඔන්න දෙක එකිනෙකට හමු වුණා. මේ දෙක මේක මෙහෙට යන්න ඕනේ මේක මෙහෙට යනවා. දෙපැත්ත ප්‍රතිවිරුද්ධ දිශාවට යන්නේ. එහෙනම් මේ දෙක එකට මුණ ගැහෙන අවස්ථාවේදී මේ දෙකේ දිග කීයද? මේ P කියන්නේ 150යි Q කියන්නේ 250යි මීටර. එහෙනම් මේකේ සමස්ත P දුම්රියේ Q දුම්රියේ එකතුව වෙන්නේ කීයද? P ධන Q සමානයි 150 එකතු කිරීම 250. කීයද? 400යි මීටර. එහෙනම් මේ දුම්රිය දෙකේ එකතුව මීටර් 400යි. එහෙනම් මේ මීටර් 400 ගමන් කරන්න ගත වෙන වේගය මොකද මේ වේග දෙකේ එකතු වෙන්නේ නේද ගන්න ඕනේ. හරි නේද? එහෙනම් අපි P දුම්රියේ වේගය පැයට කිලෝමීටර් කරනවා. පැයට කිලෝමීටර් තප්පරයට මීටර කරනවා. කොහොමද තප්පරයට මීටර කරන්නේ? ඔව් 18න් 5න් වැඩි කරනවා. අන්න හොඳයි. very good. එහෙනම් P හි වේගය කොච්චරද? P වල වේගය පැයට කිලෝමීටර් 180යි. අපි ඒක 18න් 5න් වැඩි කරනවා. කීයද? 10යි.
50යි තප්පරයට මීටර. හරි. හරි. Q වල කියන්නේ 270යි. අපි ඒක 18න් 5න් වැඩි කරනවා. 9 කැපෙනවා 2යි 3යි 75යි තප්පරයට මීටර. හරි. එතකොට P වල වේගය තප්පරයට මීටර් 50යි, Q වල වේගය තප්පරයට මීටර් 75යි. එහෙනම් මේ දෙක විරුද්ධ දිශාවට යන නිසා අපි වේග දෙක අපි මොකද කරන්නේ? වේග දෙක අපි මෙහෙම මේ දෙපැත්තෙන් යන හින්දා මේව පව කරගෙන යන හින්දා මේ වේග දෙක අපි එකට එකතු කරනවා. කොහොමද අපි එකට එකතු කරන්නේ? හොඳට මතක තියාගන්න මෙතන 180 මෙතන 270. එහෙනම් P Q දෙක දෙපැත්තට යන්නේ. එහෙනම් අපි සම්ප්‍රේක්ෂක වේගය අපි ගන්න P ධන Q. P ධන Q කියන්නේ 50 එකතු කිරීම නැත්නම් 125යි තප්පරයට මීටර. එහෙනම් මේකේ සම්ප්‍රේක්ෂක වේගය 120 තප්පරයට මීටර 125ක වේගයෙන් මේ පාලම පසු කරනවා මේ දුම්රිය දෙක. හරි. එහෙනම් මම උඩ කොටසම කන්න අහන්නේ එකිනෙක පසු කිරීමට ගතවන කාලය. දුර තියෙනවා වේගය තියෙනවා කාලය අහන්නේ. වේග ත්‍රිකෝණය අපි දන්නවා වේග ත්‍රිකෝණය මොකක්ද? T S T අපේ අහන්නේ කාලය. එහෙනම් කාලය අහන්නේ මේ කාලය අහන්නේ T අහන්නේ T සමාන D බෙදීම S. එහෙනම් දුර බෙදීම වේගය. මම උඩ කොටස මකනවා P2 කියන ටික සටහන් කරගන්න ඇති. මේ ටික සටහන් කරගන්න ඇති. මම මෙතන හදන්න. එහෙනම් කාලය සමානයි දුර බෙදීම වේගය. දුර කියන්නේ මීටර 400යි. වේගය තප්පරයට මීටර 125යි. මීටර ගැටලක තප්පරය උඩට යනවා. 125 400 බෙදන්න. කොහොමද 125 250 370 5යි 3යි 0.2යි 375යි ඉතුරු 25යි නේ right තප්පර 3.2ක්. right තප්පර 3.2ක්. හරිනේ. තප්පර 3.2ක් පාලම පව කරන්න ගත වන කාලය.
හරි. සටහන් කරගන්න. සටහන් කරගත්තේ නැති අය. කිව් පසු කිරීමට ගතවන කාලය සමානයි 3.2 ප්‍රාප්ත කරයි. හරි. හරි. 400 125න් බෙදන්නකෝ 400 බෙදීම 125 375යි 3යි 5යි 25යි 105ව 2යි 250යි 3.2යි. හරිද? 125 400 125න් බෙදන්න බැරිද? හරි. ඒවා බෙදීමේ තියෙන ප්‍රශ්න බෙදීමේ ගැටලු ඒවා ඔයාලා හදා ගන්න ඕනේ. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම චක්‍රය වර්ග සංඛ්‍යා ඒවා ටික පාඩම් කර ගන්න ඕනේ. මම ටියුට් එකේ දාලා තියෙනවා. ඒවා බලා ගන්න. අනිවාර්යෙන්ම දවසකට එකපාරක් හරි අනිවාර්යෙන්ම ඔය අඩුම ගන්න චක්‍රයවත් දැනගෙන තියෙන්න ඕන. ටක් ගාලා එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම මනෝමයෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ. මොකද එහෙම හදාගත්ත අය තමයි මේකේ ජයග්‍රහණය කරන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. යාපනයේ සහ නුවර අතර දුර මේකේ කිලෝමීටර් 450 මේකේ කිලෝමීටර් 497 කියලා විල සකස් කරගන්න. 490ක් වේ. සකුන්තලා පෙරවරු 7ට යාපන නගරයෙන් පිටත්ව නුවරට ගමන් කරයි. සමීර නුවර සිට යාපනයේ දක්වා පෙරවරු 8ට ගමන් ආරම්භ කරයි. සකුන්තලා හා සමීර යතුරු පැදි වලින් ගමන් කරන අතර පිළිවෙලින් වේගය කිලෝමීටර් 40යි. පැය කිලෝමීටර් 40ක් සහ 50ක් වේ. එම මාර්ගයේ ඍජු මාර්ගයක් බව උපකල්පනය කරන්න ඕන. උපකල්පනයකුත් දීලා තියෙනවා. හරි. මොකද නැත්තම් වේගය අඩු වැඩි වෙන්නේ ඒකම වේගයෙන් තමයි ගමන් කරන්නේ. ආරේ වංගු වලට ගියොත් එහෙම සමහරවිට වේගය අඩු වැඩි වෙන්න පුළුවන් නේ. මේක ඍජු මාර්ගය කියලා තියෙන උපකල්පන. එතකොට එකම වේගයෙන් එකම ශීඝ්‍රතාවයකින් ගමන් කරනවා කියන එක හිතන්නේ කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. හරි. ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ටිකක් ලොකු ගැටලුවක්. අපි මේ தත්ත ටිකම සටහන් කරගමු. යාපනය නුවර 490යි කිලෝමීටර්. හරි. 490ක් නෑ ඇත්තට. නමුත් මේ ගානේ විදිහට 490ක් දීලා තියෙනවා. එතකොට සකුන්තලා 7ට යන්නේ. 7ට පෙරවරු 7ට පිටත් වෙනවා යාපනයේ. යාපනයෙන් එන්නේ කොච්චරක්ද? පැයට කිලෝමීටර් 40ක වේගයකින්. ඊට පස්සේ සමීර නුවර සිට 8ට සමීර පෙරවරු 8ට නුවරින් යාපනයට පැයට කිලෝමීටර් 50යි. හරි. ගමන් කරයි. පෙරවරු 10ට සකුන්තලා සහ සමීර අතර දුර මීටර් කොපමණද? හරි. එතකොට පෙරවරු 10 වෙනකොට අපි බලමු. පෙරවරු 10 වෙනකොට සකුන්තලා යනවා. සකුන්තලා
සමීර දෙන්නම යනවා. දෙන්න දෙපැත්තට නෙන්නේ. එතකොට මේ පැත්තට එන්නේ යාපනය. මෙයා නුවර පැත්තේ ඉඳන් නුවර. මේ සටහන් කරගන්න මොකද ඉඩ මතුවෙච්චාම මකනවා. මේව දැනට මාර්ක් කරගන්න. හරි. දැන් පෙරවරු 10 වෙනකොට අපි බලන්න ඕනේ සකුන්තලා කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද? 10 වෙනකොට පළවෙනි ප්‍රශ්නේ 10 වෙනකොට මේක අහන්නේ මොකද්ද? සකුන්තලා හා සමීර අතර දුර කොපමණද? ඒ දෙන්න දැන් එහෙනම් දැන් මේ කිලෝමීටර් 490න් 10 වෙනකොට පෙරවරු 10 වෙනකොට සකුන්තලා යම්කිසි දුරක් ඇවිල්ලා තියෙනවා සමීරත් යම්කිසි දුරක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් යාපනයේ ඉඳන් නුවරට තියෙන දුර ඒ දෙන්න ගමන් කරපු දුර අඩු කරාම අපිට ඉතුරු දුර ප්‍රමාණය ඒ දෙන්න අතර දුර ප්‍රමාණය අපිට හම්බ වෙනව නේද? එච්චරයි. පොඩි දෙයක් තියෙන්නේ. එහෙනම් අපි මේක කොටස් වශයෙන් පියවර වශයෙන් මේක විසඳ ගන්න ඕනේ. මොකද අපි එහෙම නැතුව එකපාරට උත්තරේ ගන්න බෑ. මේක පියවරයන් විදිහට ගිහින් මේ ප්‍රශ්නේ විසඳ ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. 10 වෙනකොට අපි සකුන්තලා ගමන් කරමු. 10 වෙනකොට සකුන්තලා ගමන් කර මේ දුර හරිද? අපි මේක අපි සකුන්තලාට අපි S කියමු ගමන් කරපු දුර 10 වෙනකොට පැය 3යි නේ. පැය 3ක් කිලෝමීටර 40 ගානේ ගිහිල්ලා තියෙනවා. එහෙනම් පැය ගාන 3යි 10 වෙනකම් මෙයා ගිහිල්ලා තියෙන්නේ පැය 3යි වේගය 40යි. හරිද? වේග ත්‍රිකෝණය DST දුර ගියපු සකුන්තලා මේ කියන්නේ මේ අර මේ වේග ත්‍රිකෝණේ S නෙමෙයි නැත්නම් ඒක පටව ගන්න එපා. එහෙනම් සකුන්තලා ගියපු දුර කොච්චරද? 120යි කිලෝමීටර. හරිද? ඊට පස්සේ අපිට දැන් සමීර 8ටනේ පටන් ගන්නෙ. සමීර පටන් ගන්නෙ 8ට. දැන් නුවරින් දැන් සකුන්තලා එහෙන් 4 ආවට සමීර පටන් ගන්නෙ 8ට. 8 ඉඳන් 10 වෙනකම් පැය 2යි. එහෙනම් සමීර ගිය දුර කීයද? 8 ඉඳන් 10 වෙනකම් පැය 2යි වේගය 50යි. හරි වේග ත්‍රිකෝණය අමතක කරන්න එපා. වේග ත්‍රිකෝණය දුර කියන්නේ d සමානයි st. ඒ කියන්නේ වේගය වැඩි කිරීම කාලය. මේක හොඳට මතක තියෙන්න ඕනේ. හරි? එහෙනම් කීයද? 100යි කිලෝමීටර. එහෙනම් 10 වෙනකොට මේ දෙන්නම ගියපු දුර කොච්චරද? මේ දෙන්නම ගියපු දුර සකුන්තලා එකතු කිරීම සමීර දුර කීයද? 120 එකතු කිරීම 100. කොච්චරද? 220යි. කිලෝමීටර් 220ක් මේ දෙන්න 10 වෙනකොට ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැනට මේ දෙන්නා කිලෝමීටර් 490කින් කිලෝමීටර් 490ක් මෙතන තියෙනවානේ. මේ කිලෝමීටර් 490ක් තියෙනවානේ. කිලෝමීටර් 490 ඔයාලා දැන් මේ දෙන්නා 10 වෙනකොට කිලෝමීටර් 220ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඒ දෙන්න අතර ඉතිරි දුර ප්‍රමාණය කොච්චරද? අපිට එහෙනම් ඒ ඉතිරි දුර කොච්චරද? ඉතිරි දුර සමානයි 490 කිලෝමීටර් අඩු කිරීම 220යි කිලෝමීටර්. කීයද? 0.7යි කිලෝමීටර්. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඒ දෙදෙනා අතර දුර කොච්චරද? කිලෝමීටර් 270. සටහන් කරගන්න නැදුවද? පිළිතුරු ආවද? ඔයාලට පිළිතුරු ආවද? හරි පේන්නේ. හරි අයින් වෙනවා ඔන්න.
හරි අන්න මම එනම් නැකුවා ඊළඟ එක පෙරවරු 10 වෙන විට සමීර නුවරට කොපමණ දුරකින් සිටීද? දැන් සමීර ඉන්නේ නුවර ඉඳන්නේ නුවර ඉඳන් යාපනයට යන්නේ. එතකොට සමීර 8කනේ පටන් ගන්නෙ. 8 ඉඳන් 10 වෙනකම් කීයද? පැය දෙකයි. පැය දෙකයි. හරිද? පැය දෙකයිනේ. පැය දෙකයිනේ. හරි. පැය දෙකයි. එහෙනම් කොච්චරද? පැය දෙකයි. සමීරගේ වේගය කීයද? පැයට කිලෝමීටර් 50යි. වේග ත්‍රිකෝණය අමතක කරන්න එපා. හැම වෙලාවෙදිම DST මතක තියාගන්න. ඒ වෙලාවට ගිහිල්ලා ලියාගන්න. පේපර් එක ගත්ත වෙලාවේදී මේක මතක් වෙන්නේ නැත්නම් ත්‍රිකෝණයක් ඇඳලා මේක DST කියලා ලියලා තියාගන්න. ටක් ගාලා අනිවාර්යයෙන්ම පේපර් එකට අනිවාර්යයෙන්ම මේ වේග කාල දුර කාල ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යෙන්ම තියෙනවාමයි. එහෙනම් දුර කොච්චරද? D හොයන්න තියෙන්නේ ST. T කොච්චරද? වේගය 50යි. කාලය පැය දෙකයි. කිලෝමීටර 100යි. ලේසි. හරි. අදාගත්තනේ හරි. හරි. තුන්වෙනි කොටස. මේක ටිකක් ලොකු ප්‍රශ්නයක්. තුන්වෙනි කොටස වශයෙන් දීලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ සකුන්තලා සහ සමීර එකිනෙකට මුණ ගැසෙන්නේ කීයටද? අන්න. තුන්වෙනි කොටස. දැන් සකුන්තලා පළවෙනි පැයේ 7 ඉඳන් 8 වෙනකම් යනවා නේද? right. සකුන්තලා පළමු පැයේ ගමන් කළ දුර කොපමණද? වේග ත්‍රිකෝණය මතක් කරගන්න. D ST ඒ කියන්නේ දුර ඒ කියන්නේ වේගය 40යි. පැයට කිලෝමීටර් වැඩි කිරීම පැය 1යි. එහෙනම් 40යි. මොකද පළවෙනි අවස්ථාවේදී සකුන්තලා විතරයි බයික් එකේ යන්නේ. එතකොට සමීර යන්න පටන් ගන්නේ නැහැ. 8 වෙනකොට සමීරත් පටන් ගන්නවා. අන්න දැන් එතකොට ඉතුරු කොච්චරද? එහෙනම් 490. යාපනයේ දාන්න 490. 40ක් අඩු වුණාම ඉතිරි දුර මේ දෙන්නට කීයද? 450යි. එහෙනම් මේ දෙන්නම එකතු වෙලා යන්නේ ඒ දෙන්නගෙම එකතුවෙන් යන්නේ 450යි. එහෙනම් මේ දෙන්නටම මේ දෙන්නගෙම වේගවල එකතුවෙන් තමයි මේ දෙන්න. මොකද දෙන්න දෙපැත්තට යන්නේ. මේ පැත්තට එන්නේ මේ පැත්තට එන්නේ. එහෙනම් මේ දෙන්නගේ එක පැත්ත එකතු වෙනවා. වේගයන් දෙක එකතු වෙනවා. ජලයේදී තියෙන තත්ත්වය නෙමේ මේ වෙලාවේදී තියෙන්නේ. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. මේ වෙලාවේදී අනිවාර්යෙන් මේක දෙක එකතු වෙනවා. එහෙම වුණොත් කොච්චරද මේ දෙන්නට මේ කිලෝමීටර් 450 යන්න ගත වෙන කාලය කොච්චරද? කාලය අපි ගන්නවා වේග ත්‍රිකෝණේ කාලය ගත්තාම දුර බෙදීම වේගය. දුර කොච්චරද? 450යි කිලෝමීටර්. වේගය කීයද? සකුන්තලා 40ක වේගයකින් යනවා. සමීර 50ක වේගයකින් යනවා. 90යි. එහෙනම් 450 බෙදීම 90.
පැයට කිලෝමීටර. හරි මේ උඩට යනවා. මීටර කැපෙනවා. කොච්චරක්ද? 9 කැපෙන 1යි 5යි. 5යි පැය. පැය 5ක් යනවා. එතකොට මේ දුර ගෙවන්න මේ දෙන්නට මේකට එකතු වෙලා ගෙවන්න පැය 5ක් යනවා. එහෙනම් මේ සම්පූර්ණ ගමනට කොච්චර දුරක් කොච්චර වෙලාවක් යනවද? පැය 5යි සකුන්තලාගේ පැයයි පැය 6ක් යනවා. එතකොට දැන් අපි ගත්තොත් මේ දෙන්න දැන් කිලෝමීටර් 490ම ඉවර කරානේ. ගමන් කරලා ඉවරයි. දැන් 490ම ගිහිල්ලා ඉවරයි. සකුන්තලා ගිහිල්ලත් ඉවරයි. සකුන්තලා සහ සමීර දෙන්නම එකතු වෙලා දැන් මේ කිලෝමීටර් 450 ගිහිල්ලා ඉවරයි. හරි. දෙදෙනාටම මේ දුර ගමන් කරන්න යන කාලය. හරි. දෙදෙනාටම මේ දුර මේ මේ මුණ ගැහෙන්නේ කොට. එහෙනම් මේ දෙන්න හම්බෙන්න ඕනේ මේ පැය 5කින්. සමීර පටන් අරගෙන පැය 5කින් තමයි සකුන්තලාව හම්බෙන්න ඕනේ. එහෙනම් කීයද මේ දෙන්න හම්බෙන්නේ? එහෙනම් මුණ ගැසෙන වේලාව 8 ඉඳන් එකතු කරන්න ඕනේ පැය 5ක්. ඒ කියන්නේ 8යි 5යි 13යි කියන්නේ සවස් 1යි. පස්වරු එහෙනම් පස්වරු 1ට. පස්වරු 1ට තමයි මේ දෙන්න. එක වෙන්නේ පස්වරු 1ට. හරි. හදාගත්තේ නැති අය සමීරට යාපනය දක්වා යන්න තව කාලේ තියෙනවා නේද? දෙක. නෑ මෙතන යාපනයට යන එකක් ගැන කතා කරන්නේ නැහැ. යාපනයේ දක්වා ගමන් කරන එකක් නෙමෙයි කතා කරන්නේ. දෙන්න මුණ ගැසෙන අවස්ථාව. දෙන්න මුණ ගැසෙන නම් මේ දුර ප්‍රමාණය දෙන්නගේ වේගයන් වල එකතුවෙන් දෙන්න ගමන් කරලා තියෙන්න ඕන. දැන් අපි ගත්තොත් ඔයාලා මේක පටල ගන්න. මොකද වැඩේ කියන්නේ යාපනයේ දැන් අරය හරි යාපනයට යන්න තව තියෙනවා තමයි. යාපනයට යන එක නෙමෙයි දෙන්න මුණ ගැහෙන අවස්ථාවනේ. දැන් මේ දෙන්න පස්වරු එකට මුණ ගැහෙනවානේ. ඒ කියන්නේ පැය 5යි. සමීර පටන් අරගෙන සමීර පැය 5ක් යනකොට සමීර පැය 5ක් යනකොට සමීර මොකද්ද? පැය 5ට සමීර කොච්චරද 50ක වේගයකින් පැය 5ට යන්නේ. යා කිලෝමීටර් 250යිනේ. එතකොට මෙයා කිලෝමීටර් 250ක් යනකොට එතකොට සකුන්තලා 40 ගණනේ පැය 6ක් ඇවිල්ලා තියෙනවානේ. 240යි. මේ දෙකේ එකතුව 490යි නේද? මේ හරිනේ. එක වෙනකොට සමීරට තව කොච්චරක් යන්න තියෙනවද? එහෙම එකක් ප්‍රශ්නයක් මෙතන නැහැ නේ. දෙන්න මුණ ගැහෙන අවස්ථාවේනේ. එහෙනම් එක වෙනකොට සමීර කිලෝමීටර් 250ක් ඇවිල්ලා තියෙනවා. තව සමීරට කිලෝමීටර් 240ක් යාපනයට යන්න තියෙනවා. ඊළඟට සකුන්තලා කිලෝමීටර් 240ක් ඇවිල්ලා සකුන්තලාට තව කිලෝමීටර් 250ක් නුවර දිශාවට යන්න තියෙනවා. ඒක නිසා අපිට මේ දෙන්න එකට හමු වෙද්දි දෙන්න එකට ඒකාබද්ධ වෙලා දෙන්න එකට එකතු වෙලා තමයි මේ දුර
සම්පූර්ණ කරන්නේ. අන්න ඒක ඔයාලා හිතන්න ඕනේ. මේ වෙන වෙනම හිතන්න එපා. වෙන වෙනම හිතන්න ගියොත් ඕක තව පැටලි ගොඩයකට යන ගැටලුවක් එනවා. ඒතකොට මේ දෙන්නම එකට එකතු වෙලා තමයි මේ දුර ගෙවන්නේ. ඒ ගෙවනකොට ඒ දෙන්න එකතු වෙන අවස්ථාව තමයි ඒ අවස්ථාව. පැහැදිලිද මම හිතන්නේ. හරිද? මාර ප්‍රශ්න තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. සකුන්තලා සහ සමීර මුණ ගැසී පැයකට පසුව කොපමණ දුරකින් සිටීද? හරිනේ. දැන් දෙන්න එකතු වුණානේ. හතරවෙනි ප්‍රශ්නේ. දෙන්න එකතුනේ කීයද? එකට හමු වුණේ පස්වරු එකට. හරිද? පස්වරු එකට පටන් අරගෙන පැයකට පස්සේ මේ දෙන්න පැයකට දැන් හමු වුණේ පැයකට. මේ කියන්නේ දෙකටනේ. එහෙනම් දෙක වෙනකොට කොපමණ දුරකින් සිටීද? දෙන්න හමු වෙලා පැයකට පස්සේ දෙන්න ගමන් කරනවානේ. එහෙනම් පැයයිනේ. පැයකට පස්සේ මෙයා පස්වරු දෙකටනේ. පස්වරු දෙකට පැයයිනේ. එතකොට මේ පැයේ සකුන්තලා කිලෝමීටර 40ක පැයට කිලෝමීටර 40ක වේගයකින් ගමන් කරනවානේ. සමීර පැයට කිලෝමීටර 50ක වේගයකින් ගමන් කරනවානේ. එහෙනම් දෙන්න ගමන් කරපු දුර කොච්චරද? d සමානයි st. ඒ කියන්නේ 40 වැඩි කිරීම පැය 40යි. ඊළඟට සකුන්තලා 40ක් යනවා. සමීර d සමානයි st 50යි වැඩි කිරීම එකයි. 50 කියන්නේ පැයට කිලෝමීටර 50ක වේගයකින් සමීර යන්නේ. එහෙනම් 50යි කිලෝමීටර. එහෙනම් මේ දෙන්න සකුන්තලා කිලෝමීටර 40ක් යනවා. සමීර කිලෝමීටර 50ක් යනවා. එහෙනම් මේ දෙන්නගේ එකතුවනේ එන්න ඕනේ නේද? 40 එකතු කිරීම 50 90යි. එහෙනම් හතරවෙනි එකට උත්තරේ කිලෝමීටර 90යි. හරිනේ. පැහැදිලිනේ. සමීරත් දැන් මෙයාලා නතර වුණ නැතුව දෙන්න මුණ ගැසිලා මුණ ගැහිච්ච වෙලාව ඉඳන් මෙයා සකුන්තලා නුවර දිශාවට එනවා. සමීර යාපනයට යනවා. එහෙනම් මේ දෙන්න මේ පැය ඇතුළත ගමන් කරලා තියෙනවනේ මේ දෙන්න. එතකොට සමීර කිලෝමීටර් 50ක් යනවා පැයට. සකුන්තලා කිලෝමීටර් 40ක් යනවා. එහෙනම් මේ දෙන්න පැයකට පස්සේ කිලෝමීටර් 90ක වෙනසකින් ඉන්නවා. ඊළඟ එක. සකුන්තලා සහ සමීර අතර දුර කිලෝමීටර් 270ක් වන්නේ කුමන වේලාවටද? කිලෝමීටර් 270ක්. කීයටද? අපි ගාන හැදුවා නේද? කලින් කිලෝමීටර් 270ක් කිලෝමීටර් 270ක් කියන්නේ කීයටද? හදන්න දෙයක් නැහැනේ. අර කලින් ගාන හදනකොට තිබ්බනේ. කීයද? පෙරවරු 10ට නේද? හරි. එහෙනම් උත්තරය හදන්න ඕනේ නැහැ. ඒකට උත්තරේ දෙලින්ම තියෙනවා 5ට පෙරවරු 10යි. හරි. ඒක හදන්න පොතේ ඒක හදන්න දෙයක් නැහැනේ. පළවෙනි කෑල්ල අපි පළවෙනි කොටසේදී ඒක හැදුවානේ. පළවෙනි කොටසේදී කිලෝමීටර් 220ක් ගිහිල්ලා තියෙනවානේ පෙරවරු 10 වෙනකොට. 270 පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කෑල්ල පළවෙනි කොටසේ තියෙනවානේ 270යි 220යි. ඒවර පෙරවරු 10 වෙනකොට දෙන්න අතර පරතරය කිලෝමීටර් 270. ඊළඟ එක. ඊළඟ ප්‍රශ්න ඊළඟ කොටස. ඔවුන් දෙදෙනා හමු වූ පසු විනාඩි 30ක් පමණ සුවද කතා කරේ නම් සකුන්තලාට හා සමීරට ගමන නිම කිරීමට ගතවන කාලය කොපමණද? අන්න මෙතෙන්දි තමා
ටිකක් මේවා කරන්න මොකද මේ දෙන්න හම් වෙලා පැය භාගයක් කතා කර කර ඉඳලා තියෙනවා. පැය භාගයක් කතා කර කර ඉඳලා තියෙනවා ඒකත් අපි නැහැ. මේ දෙන්න හමුවන්නේ කොතනින් කීයද? පස්වරු එකට. හරි. පස්වරු එකට. එතකොට පස්වරු එක වෙනකොට සකුන්තලා කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද අපි හැදුවා. කොච්චර දුරක්ද? සකුන්තලා කියපු දුර සකුන්තලා. කියපු දුර කොච්චරද? D හොයන්නේ ST S වැඩි කිරීම T. Tද 40 වැඩි කිරීම 6යි. 246. කිලෝමීටර් 240ක් ගිහිල්ලා තියෙනවා සකුන්තලා. සමීර 8 ඉඳන් ඒ B වැඩි කිරීම ST කියන්නේ වේගය වැඩි කිරීම කාලය. කොච්චරද? 50 වැඩි කිරීම 250යි කිලෝමීටර්. හරි එක වෙනකොට මෙයාලා ගිහිල්ලා තියෙනවා හම්බුනේ එක. හරි. තව එතකොට සමීරට අනේ ඉතින් මේක මෙච්චර මේ කොටස් විදියට හදන්න ඕනේ නෑනේ. දැන් මේ දෙන්න මේක කියලා තියෙන්නේ මේ කමන්නේ. ඔව් මෙහෙම හදමුකෝ. එතකොට සකුන්තලාට තව කොච්චර දුරක් යන්න තියෙනවද? 490න් 240ක් අඩු කරන්න. කීයද? 250ක්. හරි. එහෙනම් සකුන්තලාට තව කොච්චර වෙලාවක් යනවද? එහෙනම් සකුන්තලාට යන වෙලාව හොයන්න. කාලය T සමානයි D බෙදීම S. ඒ කියන්නේ 250 බෙදීම වේගය 40යිනේ. 6යි 4න් 1යි. පැය. කියන්නේ පැය 6යි මිනිත්තු 15යි. හරි. හරි. එහෙමනම් සකුන්තලාට ඒ කාලය යන්න දැන් පැය 6ක කාලයක් ගිහිල්ලා තියෙනවා. එතකොට එකේ ඉඳන් 1:30 වෙනකම් පැය භාගයක කාලයක් මොකද්ද මේ දෙන්න කතා කර කර ඉන්නවනේ හමු වෙලා. එතකොට සම්පූර්ණ ගමනට සකුන්තලාට ගත වෙන කාලය කීයද? කාලය සමානයි මෙතන පැය 6යි එකතු කිරීම මිනිත්තු 30යි. මිනිත්තු 30 කියන්නේ සමීරත් එක්ක කතා කරගෙන. ඒතකොට මෙතන පැය 6යි මිනිත්තු 15යි. හරි. එතකොට ඔක්කොම කොච්චරද? පැය 12යි මිනිත්තු 45යි. පැය 12යි මිනිත්තු 45යි. එහෙනම් සකුන්තලාට පැය 12යි. සකුන්තලාට හරි. සකුන්තලාට ගත වෙන කාලය පැය 12යි මිනිත්තු 45යි. ලියා ගන්න. හරි. හරි. සමීරට ගත වෙන කාලය කොච්චරද?
සමීරගේ වේගය කොච්චරද? සමීරගේ වේගය 50 කිලෝමීටර් පැයට දුර කොච්චරද? 490යි කිලෝමීටර්. එහෙනම් කාලය වලට තියෙන්නේ නම් කොහොමද? දුර බෙදීම වේගය 490 බෙදීම 50 කිලෝමීටර් පැය. කැපුණා මේකට ගියා පැය. ඉතින් බින්දුව කැපුණා 45ට. අයින් කැපුණා 9.8යි. 9.8ක් පැය එනවා. හරි. පැය 9.8යි. ඒ කියන්නේ දශම පැයකින් 8කින් කියන්නේ පැයකින් 0.8ක් කියන්නේ 5න් 4ක් කියන්නේ 12යි 12 48යි. ඒ කියන්නේ පැය 9යි මිනිත්තු 48යි. සකුන්තලත් එක්ක මිනිත්තු 30ක කාලයක් මෙයා කතා කර ඉඳලා තියෙනවා. එහෙනම් මේ මිනිත්තු 30 එකතු වෙන්න ඕනේ. එහෙනම් සම්පූර්ණ කාලය සමීරට ගත වන සම්පූර්ණ කාලය සමානයි පැය 9යි මිනිත්තු 48ට එකතු කිරීම මිනිත්තු 30යි. 30ද 48යි 78යි. එහෙනම් පැය 10යි මිනිත්තු 18යි. හරිද? හරි. ඉතින් හදන්න ඕනේ ටක් ගාලා. සටහන් කරගන්න. ඕතාරක මේක සකුන්දලා එකක් හදන්න පුළුවන් මේ විදිහටම. ඒ කියන්නේ අර කොටස් විදිහට නැතුව දැන් එකට දෙන්න හම්බෙලා එතකොට එකට එක වෙනකන් ගියපු කාලයයි ඊට පස්සේ එතන ඉඳන් ඉතිරි කාලය කොහොමද කියලා එහෙම කාලය හදන්න නැතුව එයාට මේ විදිහටම හදන්න පුළුවන්. ඔව් ඒ විදිහට ලේසි. එහෙනම් අපි සකුන්දලාට ගතවන කාලය එහෙනම් 490 බෙදීම 40 ඊයද 12යි 2.5යි. හරිද? 4න් 1යි. ඒ කියන්නේ පැය 12යි මිනිත්තු 15යි. කතා කර හිටපු 5 මිනිත්තු 30ත් එක්ක ගත්තාම පැය 12යි මිනිත්තු 45යි. ඉතින් ටක් ගාලා ගන්න පුළුවන්. මේ ක්‍රමයට ලේසි. මම අර විදිහට ගියේ මොකද දෙන්න එකට හමු වෙච්ච වෙලාවෙ එක කියලා අපි දන්නවනේ. එතන ඉඳන් ඉතුරු කරන ඔයාලට ඒ ඝන එතන ඉඳන් ඉක්මනට මේ කියන්නේ මේ පැහැදිලි කරන්න තමයි ඉතුරු කොටස අපි මෙච්චර වෙලාවකින් යන්නේ. ඒ කියලා එහෙමයි හැදුවේ. නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. ඔයා කිව්ව කතාව හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ අහන්නේ මොකක්ද අහන්නේ? සකුන්තලා හමු වී නැවත ගමන ආරම්භ කර සමීර පැයක් ඇතුළත ගමන් කර ඇති මුල දුර කොපමණද? අනේ ලේසියිනේ.
දෙන්න එකට එකතු හම්බුනේ කීයද? 5 කරු එකටනේ. 5 කරු එක වෙනකොට පැය කීයද? පැය 5යිනේ. වේගය කීයද? 50යිනේ කිලෝමීටර. පැයට කිලෝමීටර 50යි වේගය. කාලය පැය 5යිනේ. වේග ත්‍රිකෝණය තියෙනවානේ. D S T. එහෙනම් දුර කොච්චරද? දුර කියන්නේ වේගය වැඩි කිරීම කාලය. කොච්චරද? 50 වැඩි කිරීම 5. 250යි කිලෝමීටර. එතකොට තව ඊට හමුවේ නැවත ගමන් ආරම්භ කර පැයකට පසුව. එහෙනම් මෙයා තව පැයක් ගිහිල්ලා තියෙනවානේ. ඒ පැය ඇතුළත ගමන් කරන දුර කොච්චරද? පැයට. වේගය කියන්නේ දුර කියන්නේ කොච්චරද? වේග වැඩි කිරීම කාලය. 50 වැඩි කිරීම එක. 50යිනේ කිලෝමීටර 50යි. එහෙනම් මෙයා ගමන් කරලා තියෙන මුළු දුර කොච්චරද? එම නිසා මුළු දුර සමානයි 250 එකතු කිරීම 50 300යි. කිලෝමීටර 300යි. එහෙනම් සමීර ලියාගන්න. එහෙනම් සමීර පැයකට පසු එතන ගමන් කර ඇති මුළු දුර කිලෝමීටර 300යි. අමාරුද මේ ගණන? අමාරු නෑනේ. ලේසි. ඔව්. ලේසි. හරි ලේසි. IQ හරි ලේසි. මේ විදිහට ගණන් හදනවා නම් ඇත්තටම හරි ලේසි. ඔයාලට මේ හරි අපි දැන් මේ ටියුට් එකක් ඉවර කරා අවසන් කරා ටියුට් එකේ සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මේ ටියුට් ටික ඔයාලා එකතු කරගෙන තියාගන්න අනිවාර්යයෙන්ම ටියුට් ටික අවසාන වෙලාවේදී විභාගයට යන්න ඔන්න මෙන්න ටියුට් ටික බලවුවා නම් ඔයාලට හොඳටම ඇති මේ ටිකේ සම්පූර්ණ තොරතුරු ටික තියෙනවා සමහරවිට ටියුට් ගොඩ එකට එකතු කරගෙන ප්‍රශ්න පත්‍ර ගොඩාක් එකට එකතු කරගෙන මේවා එක ෆයිල් එක දාලා තියාගන්න ගොඩාක් තිබ්බහම ඒ ටික බලන්නත් නැහැ ඊට පස්සේ අන්තිම වෙලාවේදී මම ඕක හෙට බලනවා අනිද්දා බලනවා කියලා තිබ්බහම ඒක බලන්න වෙන්නේ නැහැ අන්තිමේ විභාගෙ කිට්ටු වෙලා මේ ටික ඔක්කොම අනේ මෙච්චර ගොඩක් තියෙනවා කොහොමද අපි මේක බලන්නේ මේව ප්‍රශ්න ගැටළු ගොඩයකට මුහුණ දෙනවා එහෙම නෙමෙයි එදිනෙදාට තියෙන වැඩ කටයුතු ටික එදිනෙදාට ඉවර කරන්න මේක නැවත ඊළඟ පාර ඔයාලට බලන්න විතරයි තියෙන්නේ ටක් කාලා මේක මතක් කරගන්න මොකද මේ ප්‍රශ්න ටික ගණන් හැදුවා පන්තියේදීම හැදුවේ ඉතින් ඒ නිසා පුළුවන් හරි අපි එහෙනම් ඊළඟ ටියුට් එක ගන්න ටියුට් අංක 3 අපි ඒකේ වැඩ කටයුතු ඒක බලමු දාලා දැන් මේ ටියුට් එක අවසානයි මේක කියන්නේ ඊළඟ එක ගන්න අපි ඒකට යමු සංඛ්‍යා ජාල ටියුට් එක සංඛ්‍යා ජාල